everyone. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරගන්නේ මේ දවස්වල හැමෝම ඉන්ටරෙස්ටිං කරන ටොපික් එකක්. කොහොමද තෙමු එකෙන් ඕඩර් එකක් දාන්නේ කියලා. හැබැයි තෙමු එකෙන් ඕඩර් එකක් දාන්නේ කොහොමද කියලා විතරක් නෙවෙයි මම මේකද කියලා දෙන්නේ. මම මේකද ස්පෙෂලි බලාපොරොත්තු වෙන්නේ කොහොමද මෙෂර්මන්ට්ස් හරියට බලන්නේ, ඉන්චස් සෙන්ටිමීටර්ස් හරියට බලන්නේ, ඒතර ප්‍රොඩක්ට් එකේ කොහොමද මෙෂර්මන්ට්ස් අපි හරියට ටැලි කරලා අපිට අවශ්‍යම බඩුව කොහොමද අපි තෝරගන්නේ කියලා. ඒ වගේම තෙමු එකෙන් බඩු ගනිද්දි ෆ්‍රී කොහොමද ඩිලිවරි හදාගන්නේ, මේක සේෆ්ද කියන විදිහට බඩු මුට්ටු අපිට හරිය විදිහට එනවද, ඒ වගේම කොහොමද කාඩ් ඩීටේල්ස් සේව් කරගන්න නැති වෙන්නේ, ඒ වගේම කාඩ් එකෙන් පේමන්ට්ස් කරලා ඉවර වෙලා පොඩ්ඩක් අපි ක්ලික් කරපු ගමන් සමහරුන්ට ඒ බඩු ටිකත් නිකම්ම ඕඩර් එකට ඇඩ් වෙලා තව ගානක් charge වෙලා තමයි බඩු ටික එන්නේ. ඉතින් එහෙම වෙන්නේ නැති වෙන්න හරිය පරිස්සමට කොහොමද තෙමු එකෙන් ලස්සන ඕඩර්ස් දාන්නේ, ලස්සන බඩු මුට්ටු අපි ගන්න කියලා අද මම කියලා දෙනවා. ඒ වගේම තෙමු එකේ quality products සාමාන්‍යයෙන් ඕඩර් කරගන්නේ කොහොමද කියලා දෙනවා. So let's get started. හරි. මුලින්ම මම ඔයගලන්ට කියලා දෙන්නම් size chart එක හරියටම බලන්නේ කොහොමද කියලා. ඉතින් මම screenshot එකක් අරගෙන තියෙනවා size chart එකක කොහොමද එකෙන් අපේ අදාළ details බලාගන්නේ කියලා බලමු. මේ තියෙන්නේ size chart එකක් පේනවා ඇති. මේකේ අපිට actual size එක වෙනම තියෙනවා. ඒ කියන්නේ actual size එක normally standard size chart එකක් තියෙනවනේ. ඒක තමයි මුලින් තියෙන්නේ. ඒකේ body measurements. ඒකෙන් පස්සේ පල්ලෙහා තියෙන අපේ product එකට එන sizes ටික වෙනම. මේ product එක small කියන්නේ UK යට waist එක 56. හැබැයි මේකේ waist එක ඇවිල්ලා 66 ඉඳලා 70 body measurements. එතකොට ඔයාගේ body measurements බලලා ඉවර වෙලා product එකේ details වලට අනුව තමයි අපි ගන්න order එක place කරන්න ඕන. හිතන්නකෝ දැන් waist එක කියලා කියන්නේ මොකද්ද, hip එක කියලා කියන්නේ මොකද්ද කියලා ඔයා ඊට පස්සේ ඊට කලින් අඳුර ගන්න ඕන. එහෙම බලලා ඉවර වෙලා හිතන්නකෝ waist එක 56 නම් ඔයා UK 8 කියන product එක තමයි තෝරගන්න ඕන. නැතුව body measurements බලලා තෝරගත්තට product එකයි body measurements දෙක. ඒක මුලින්ම ඉගෙන ගන්න. ඉතින් මම ඔයාලට දැන් කියලා දෙනවා waist එක hip එක කොහොමද තෝරගන්නේ කියලා. සහ ඔතන size chart එකට ගියපු ගමන් ඔයාලට පේනවා UK size inch. මේ inch කියන එක press කරාම centimeters inches කියන එක මාරු වෙවි ඔයාලට බලන්න පුළුවන්. ඔයා measuring tape එකක් මුලින්ම ගන්න ඕන. measuring tape එකේ මෙන්න මේ පැත්ත. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට පේනවා ටිකක් ලොකුවට දුරස් තියෙන එක inches. ඊට පස්සේ එක ළඟ තියෙන්නේ centimeters. එතකොට ඔයා top එකක්, crop top එකක්, blouse එකක් බලනවා නම් bust කියලා ඔයාට අනිවාර්යෙන් එනවා. bust කියලා කියන එක අපි මැනගන්නේ මෙන්න මෙහෙම. අපි සාමාන්‍යයෙන් පපුවට තමයි bust කියලා කියන්නේ. එතකොට ඔයා measuring tape එක සාමාන්‍යයෙන් පපුව උඩටම තියලා measure කරගන්න ඕන. ඒක ඔයා inches වලින් මනිනවා නම් එහෙමයි. ඒක හරියටම ඔයා මනින ගානම body measurements කියලා එකක් තියෙනවා. actual size of the product කියලා table දෙකක් එනවා. එතකොට ඔයා actual size of the table කියන එකෙන් තමයි හරියටම ඔයාගේ size එක තෝරලා product එක select කර ගන්න ඕන. එතකොට ඔයාට inches වලින් එන ගාන එහා පැත්ත බැලුවොත් ඔයාට centimeters වලින් එනවා. අන්න ඒ ගාන අපේ size chart එකෙන් තෝරගන්න ඕන. ගොඩක් තෙමු orders වල full measurement එක තමයි. කියන්නේ මෙහෙමම ගත්තාම එන ගාන තමයි tables වල තියෙන්නේ. එහෙම තමයි bust එක තෝරගන්න. ඊට පස්සේ අපි waist එක කියන්නේ මෙතන, hip එක කියන්නේ waist එකට පල්ලෙහෙන් තියෙන එක. එතකොට waist එක ඔයා measure කරගන්න. ඒ වගේම hip එක ඊට පල්ලෙහා. එහෙම measure කරගෙන ඔයා ඒ දෙකත් හරියට inches centimeters වලින් බලලා product table එකෙන් තමයි ඒ ටික හරියට තෝරගන්න ඕන. Tamanට එන්නේ UK 8ද, UK 10ද, UK 12ද ඒ ටික බලා ගන්න ඕන. මං හිතනවා ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා. මෙතනින් පස්සේ හනි කෝඩ් කරලා වැරදි ඕඩර්ස් ආවා කියලා දුක් වෙන්න බෑ. ඒ වගේම සපත්තු ගනිද්දී මම කිව්වා අඩිය කොලේක ඇඳලා ඒක මෙෂර් කරගන්න. ඒක මෙෂර් කරගන්නේ දබ්බ රැගිල්ලේ ඉඳලා විලුඹට. ඒක තමයි සෙන්ටිමීටර්ස් වලින් මෙෂර් කරගන්න ඕනේ. එතකොට දැන් මම ඔයගලන්ට පෙන්නන්නම් මම ඕඩර් කරා ස්පෝට් පොඩි ෂෝට් එකක්. ඔයාලා දැකලා ඇති තෙමු එකෙන් මම මේකට රුපියල් 600 ගාණක් හරි 800 ගාණක් හරි මෙෂර්මන්ට්ස් වලට මම තේරුවේ L XL. ඒක ඒ විදිහටම ආවා සහ ඒක මාරම හොඳට මට ෆිට එකට තියෙනවා. ඉතින් ඕඩර් එක හරියට ඔයා මෙෂර්මන්ට්ස් බලලා ප්ලේස් කරොත් හරි දේ හරියට එනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. මම පර්ස් එකක් ගත්තා. මම මේක 1800ක් විතර උනා. හරිම ක්වොලිටි. එතකොට
ඔයාලා හිතන්නකො 200 ගානට විතර කරාබ දෙකක් හරි මොකක් හරි ඔඩ කරාට පස්සේ එක දවස් දෙකක් තුනක් පාවිච්චි කරාම කලයක යනවා. ඒ සාධාරණයිනේ 200කට 300කට ගත්තට පස්සේ ඒක ලොකු කාලයක් පවතින්නේ නැහැ. හැබැයි ඔයාට හොඳට ටිකක් කල් පවතින දෙයක් ගන්න ඕන නම් රුපියල් 18 1500 වඩා වැඩි දේවල් ගත්තොත් හොඳ quality products එනවා කියලා මට වගේ කීමෙන් කියන්න පුළුවන්. මොකද මේ පර්ස් එක එහෙම හරිම quality හරිම ශක්තිමත් ගොඩ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කියලා තේරෙනවා. ඒ වගේම මම තව කේසයක් ඔඩර් කරා. මේකත් හරිම quality. මම මේකේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාන්නම්. මේක රුපියල් 300 ගාණක් වුණේ. මේ හරිම ලාභයි සහ හරිම quality. එතකොට මම තව ඔඩර් කරා මේක. ඒක හොඳයි. තව පොඩි පවුචයක් ඔඩර් කරා. මම පොඩි පොඩියක් ඔඩර් කරා මේ ඔක්කොටම 3000ට වැඩි ගියා. සෝ ඔයා 2200ට වැඩියෙන් ඔඩර් කරනවා නම් ඩෙලිවරි ෆ්‍රී හම්බෙනවා. එතකොට අනිවාර්යෙන් 3000ට වැඩියෙන් ඔඩර් එකක් දාන්න. හරියට ඕඩර් එක තියෙන විදිහට දේවල් කියවන්න. ඒක තමයි ප්‍රධානම දේ. ටටක් ගාලා සිලෙක්ට් කර යන්න එපා. කියවන්න හොඳට මොකද්ද තියෙන්නේ. සමහරලාට ඔයා ඇඟිලි ටිකක් දකිනවා මාර ලස්සන කියුටෙක්ස් කාලා එකක් බලලා. හැබැයි ඔයා ඕඩර් කරන්නේ ඔයාගේ ඔළුවේ තියෙන කියුටෙක්ස් එකක්. හැබැයි එතන එන්නේ ස්ටිකර් ටිකක්. ඒ හින්දා හරියට කියවන්න ඕන. ඊළඟට තව දෙයක් කියන්න තියෙනවා payments add කරද්දී ඒකේ ඔටෝම සිලෙක්ට් වෙලා තියෙනවා payment card details save කරන්නද කියලා. save කරනවා කියන එක enable වෙලා තමයි automatically එන්නේ. හැබැයි ඔයා ඒක කියවලා ඒක disable කරලා දාන්න. නැත්නම් ඔයා payment එක කරපු ගමන් මේ ටිකත් add කරන්නද කියලා තව ටිකක් suggest වෙනවා. ඔයා එකක් හරි click කරපු ගමන් ඒකත් add වෙනවා, සල්ලි කැපෙනවා. so ඒක පොඩක් කල්පනාවෙන් අනිත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මම order කළා දවස් මම හිතන්නේ 8ක් වගේ වෙද්දී ආවා. ඔව් ඒ හින්දා ඇත්තම හොඳයි බඩු ටික. මම හරියම satisfied. ඒ හින්දා ඔයාලා තෝඩ කරලා බලන්න. අර measurements ගනිද්දී හරියම කල්පනාවෙන් මම මේ ටික කිව්වෙම මොකද මම මේ දේවල් කරලා මම දැන් බඩු ටික එනකම් හිටියේ මම දාපු measurements හරියද කියලා බලන්න. ඒ වේ විදිහටම ආවා. so order කරලා බලන්න හරියම show experience එක. thank you so much for watching. bye bye.